ආයුබෝවන් යාළුවනේ. ගෝලීය උණුසුම වැඩිවීම නිසා අපේ පෘථිවිතලයට සිදුවෙලා තියෙන හානි ගැන ඔබත් මාත් හොඳින්ම දන්නවා. වනාන්තර එළිපෙහෙළි කිරීම, අක්‍රමවත් කාර්මික සංවර්ධනය, ස්වාභාවික සම්පත් විනාශ කිරීම, පරිසර දූෂණය වගේ මිනිසා විසින් සිදු කරන එකින් එක නොකී සියලුම විදිහේ විනාශයන් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඉතින් පෘථිවිතලය තුළ සිදු කරන මේ විනාශයන් නිසා ස්වාභාවිකව අති සුන්දර ස්ථාන වගේම අතීතයේ පැරැන්නන් විසින් නිර්මාණය කර ඇති ස්ථානත් ක්‍රමයෙන් විනාශ වී අතුරුදහන් වීමට පටන්ගෙන තියෙනවා. අපේ අනාගත පරපුරට මේ සියල්ල දැකීමට හැකි වෙන්නේ ඡායාරූප වලින් විතරක් කියන එක නම් පිළිගත යුතුම ඉතා අමිහිරි සත්‍යයක්. ඉතින් ඒ වගේ ඔබේ මගේ ජීවිතය අවසන් වන විට පෘථිවිතලයෙන් සමුගන්නා ලෝකයේ තියෙන ප්‍රසිද්ධ ස්ථාන 5ක් ගැන තමයි රුවී ගර්ල් අද මං ඔයාලට අරගෙන ආවේ. ඉතින් තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ වගේ වටිනා වීඩියෝ නරඹන්න මතක ඇතිවම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අංක 1. මහා බාධක කොරල් පරය. ඕස්ට්‍රේලියාවේ පිහිටා තියෙන මහා බාධක කොරල් පරය ලෝකයේ තියෙන වඩාත්ම සංකීර්ණ පාරිසරික පද්ධතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මත්ස්‍ය වර්ග 1600ක්, මෝරුන් හා මඩුවන් විශේෂ 130ක්, තල්මසුන් හා ඩෝල්පීන් විශේෂ 30ක් මහා බාධක කොරල් පරය ආශ්‍රිතව වාසය කරනවා. ඒ වුණාට කියන්නත් කනගාටුයි කාලගුණික විපර්යාසයන් නිසා 2030 වෙනකොට මහා බාධක කොරල් පරය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න නියමිත වෙලා තමයි තියෙන්නේ. පසුගිය වසර 30ක කාලය තුල සිදුවුණ සාගර ජල උෂ්ණත්වය ඉහළ නැගීම, ඒ වගේම වෙරළාශ්‍රිතව සිදු කරලා තියෙන සංවර්ධන කටයුතු නිසාත් මහා බාධක කොරල් පරයෙන් හරි අඩක්ම විනාශ වෙලා තියෙනවා කියලා කිව්වොත් ඔයාලා පුදුම හිතෙයි. නමුත් ඒක තමයි ඇත්ත. මේ කොරල් පද්ධතිය මිය යනවත් සමගම බටර්ෆ්ලයි ෆිෂ්, වෙල් කාස්, හෝක්ස්බිල්, හිටර්ටස් සත්වයින්ද සම්පූර්ණයෙන්ම වඳ වී යාමේ අවදානමක් තියෙනවා. ඒ වගේම මෙයින් විනාශ වෙන්නේ කොරල් පර හා ජීවීන් විතරක්ම නෙමෙයි. අවුරුද්දකට ඩොලර් බිලියන 3ක ආදායමක් ලබා දෙන සංචාරක කර්මාන්තයේද විනාශයට පත් වෙනවා. මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයත් දැඩි බලපෑමක් වෙනවා වගේම 60,000ක පමණ පිරිසකගේ රැකියාවද අහිමි වෙනවා. අංක 2. චීන මහා ප්‍රාකාරය. ඔයාටත් චීන මහා ප්‍රාකාරය බලන්න යන්න ආසාවක් තියෙනවා නම් දැම්ම ටිකට් එකක් වෙන් කරගන්න එක තමයි හොඳම. මොකද දන්නවාද? මේ වෙනකොටත් චීන මහා ප්‍රාකාරයේ කිලෝමීටර් 2000ක් තරම් ප්‍රමාණයක්, එහෙමත් නැත්නම් 130ක තරම් ප්‍රතිශතයක් විනාශ වෙලා ඉවරයි. ස්වාභාවික විනාශයන්, සංචාරකයන් විසින් හානි සිදු කිරීම, නිවෙස් ඉදිකරන්නන්, එහි තියෙන ගඩොල් සොරකම් කිරීම මේ වගේ දේවල් ඒකට වග කියන්න ඕනේ. ඒ වගේම චීන මහා ප්‍රාකාරය අසල සිටින දුප්පත් ගම්වැසියෝ චීන අකුරු සහිත චීන මහා ප්‍රාකාරයේ කොටස් ඩොලර් 4ක තරම් ප්‍රමාණයකට විකිණීමට පුරුදු වෙලා ඉන්නවා. ඒ වුණාට චීන නීතියට අනුව නම් චීන මහා ප්‍රාකාරයෙන් ගඩොල් වෙන් කිරීම ඩොලර් 750ක තරම් දඩයකට යටත් වෙන්න සිදුවෙන බරපතල වරදක්. ඒ වුණාට ඒ නීතිය ක්‍රියාත්මක වෙන බවක් නම් පේන්නට නැහැ. විද්‍යාඥයින් පවසන ආකාරයට නම් මේ ප්‍රාකාරයේ වයමදිග ප්‍රදේශය වසර 30ක් ඇතුළත සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන්න නියමිතයි. ඒ වගේම කාලයත් සමග අනෙකුත් කොටසුත් ක්‍රමයෙන් විනාශයට පත් වෙනවා. අංක 3. මාලදිවයින. සුපැහැදිලි ජලය, අලංකාර මුහුදු වෙරළවල්, තරු පහේ නිවාඩු නිකේතන වගේ දේවල් නිසා තමයි මාලදිවයින ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මధు සමය ගත කරන්නත් ගොඩක් දෙනෙක් මේ සුන්දර දිවයින තෝරගන්නවා. නමුත් කනගාටුවට කාරණේ තමයි
මේ දූපත් සමූහය සෙමින් මුහුදට යට වෙමින් තියෙන එක. මාලදිවයින හැදිලා තියෙන්නේ කොරල් ඇටොල් 26ක් තරම් ප්‍රමාණයකින්. මේ කොරල් ඇටොල් 26ක් ඇතුළත දූපත් 1200ක් තරම් ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් මිනිසුන් වාසය කරන්නේ දූපත් 200ක තරම් ප්‍රමාණයක විතරයි. ඒ වගේම දූපත් 100ක් තරම් ප්‍රමාණයක් නිවාඩු නිකේතන ඉදි කරලා තියෙනවා. 2009 වසරේදී මාලදිවයින් ජනපති ජලය යට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. එහෙම කරලා තියෙන්නේ ඔවුන්ගේ රට මුහුණ දීලා තියෙන අනතුරුදායක බව ලෝකයට පෙන්වීමේ අපේක්ෂාවෙනුයි. මොකද මාලදිවයිනේ සමහර දූපත් පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1.4ක් තරම් ඉතා කුඩා උසකිනුයි. විද්‍යාඥයින් අනුමාන කරන විදිහට 2100 වෙනකොට සාගර ජල මට්ටම මීටර් 2කින් විතර ඉහළ යාමට නියමිත වෙනවා. ඉතින් මාලදිවයින් දූපත් ඉදිරි අවුරුදු කිහිපයේදී සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා යන්න පුළුවන්. අංක 4. ඇලස්කාව. ඇලස්කා හිමකතර ඇමරිකාවේ උතුරු කෙරවලට වෙන්න පිහිටලා තියෙන ගහක් කොළක් නැති සදාකාලයටම අයිස් වලින් බිඳලා තියෙන ප්‍රදේශයක්. විද්‍යාඥයින් අනුමාන කරන විදිහට අවුරුදු 10ක් ඇතුළත ඇලස්කාවේ කුඩා ගමක් වෙන කිවලිනා සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගමේ ජීවත් වෙන 400ක් පමණ දෙනා ඇමරිකාවේ පළමුවන කාලගුණික වෙනස් වීම නිසා වෙන සරණාගතයින් බවට පත් වූ පිරිස වෙනවා. ඇලස්කාවේ ආර්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය පසුගිය වසර කිහිපය තුළ සීග්‍රේඩ් ඉහළ ගිහින් තියෙනවා. ඉතින් අවුරුදු 100ක් විතර යනකොට ඇලස්කා හිමකතර සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ අනතුරු අඟවලා තියෙන්නේ. අංක 5. වැනීසිය. ඔයත් වැනීසියට යන්න හීන දැක්කනම් ඒ ගමන ඉක්මන් කරන්න වෙනවා. මොකද මේ සුන්දර ඉතාලියානු නගරයත් මේ වෙනකොට ජලයෙන් යට වෙන්න පටන් අරගෙන තමයි තියෙන්නේ. වැනීසියේ තියෙන සංකීර්ණ දියා ගල් ජාලයේ වතුර මට්ටම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන නිසා එහි තියෙන අලංකාර ගොඩනැගිලි විනාශ වෙලා යන්න පටන් අරන් තියෙනවා. 2008 වසරේදී වැනීසියට දරුණු ගම් වතුරක් කඩාගෙන වැදුනා. ඉන්පසු එළඹුණු වසර කිහිපයේම ගම් වතුර වැනීසියට අලුත් දෙයක් නම් උනේ නැහැ. විද්‍යාඥයෝ අනතුරු අඟවලා තියෙන විදිහට අනාගතයේදී වැනීසියේ ගොඩනැගිලි නැගෙනහිර පැත්තට ඇලවෙලා මුහුදට පිලිවෙන්න පුළුවන්. ඒ වගේම 2100 වෙනකොට වැනීසිය වාසයට හිතකර නොවන තත්වයකට පත් වෙන්න පුළුවන් කියලත් ඔවුන් අනතුරු අඟවලා තියෙනවා. ඉතින් අතුරුදහන් වෙලා යන්න කලින් මේ තැන්වලට යන්න උත්සාහ කරනවා නම් තමයි හොඳ. මේ තැන් විතරක් නෙමෙයි. ලෝකයේ තව බොහෝ තැන් මේ වෙනකොට අතුරුදහන් වෙලා හෝ වෙමින් පවතිනවා වෙන්න පුළුවන්. ඉතින් අද ඉඳන්ම ලෝකවාසී සියලු දෙනාම තම තමන්ගේ පැත්තෙන් පරිසරයට වෙන හානිය මොකක්ද කියලා හිතලා බලනවා නම් වසර කිහිපයකට හෝ අපිට මේ මහා විනාශයන් ප්‍රමාද කරන්නට පුළුවන් වෙයි. ඒ වගේම තවත් විනාශ වෙන්නට තිබෙන දේවල් අනාගත පරපුර වෙනුවෙන් රැකගන්නටත් පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳ ඔයාලගේ අදහසුත් පහතින් කියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න හැමෝම සුබ දවසක් ඔයාලට.